සාදරෙන් ආදරෙන් පිළිගන්නවා All Trail Bike Sri Lanka YouTube channel එකට XL 200R එකේ review එක තමයි අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. This is a fake app. Please go to suno.com/iOS or suno.com/Android to make music. මුල් කාලයට ගියොත් එම අපි මේකේ අතීතය බැලුවොත් XL 200R bicycle 1983 තමයි මුලින්ම නිෂ්පාදනය වෙන්නේ. 1983 සිට 1985 දක්වා අවුරුදු 2යි මේ bicycle නිෂ්පාදනය කරලා තියෙන්නේ. Honda සමාගමේට අයිති Honda පවුලේ බ්‍රදර් කෙනෙක් තමයි XL 200R කියන්නේ. XL පරම්පරාවේ නම ඉහළින්ම රැඳුන bicycle එක තමයි XL 200R කියන්නේ. Honda සමාගම මුලින්ම පටන් ගත්තේ සචිරෝ Honda විසින්. සචිරෝ Honda තමයි මේ Honda XL පරම්පරාවේ නිර්මාතෘ. මේ bicycle 1983 ඉඳන් 85 වෙනකන් අවුරුදු 2ක කාලයක් limited edition model එක තමයි මේක MD14 කියලා තමයි chassis code එක පටන් ගන්න මේ bicycle XL 200R හදවත. XL 200R එකේ හදවත තමයි මෙන්න මේක engine එක. engine එක ගත්තොත් four stroke 198cc 2 valve single cylinder engine එකක් තමයි ලබා දීලා තියෙන්නේ. ඔයාලට මේ පේනව නේද මේ engine එකේ තියෙන පොඩි කුහර වගේ වාතය ගමන් කරන්න කුටි වගේ තියෙනවා. මේ engine එක සිසිලනය වෙන්නේ air cool වලින් liquid cool වලින් නෙමෙයි. ඒ කියන්නේ කිසිම gear එකක් liquid එකක් මොකොත් නොදා radiator fan එකක් කරගෙන නැතුව natural විදියට උලන් වදින්න තමයි මේ engine එක සිසිලනය වෙන්නේ. engine oil ලීටරයක් මේ engine එකට අල්ලනවා. අපි සාමාන්‍යයෙන් engine oil replacement එකකට යනවා නම් අනිවාර්යයෙන්ම ලීටර එක engine oil ප්‍රමාණයක් මේ engine එකට දාන්න ඕනේ. half compressor එක ගැන කියනවා නම් මම ඔයාලට කිව්වා මේ engine එකේ short video එකේදී half compressor එක ගැන. half compressor එක කියන්නේ මෙතනින් ඔයාලට පේනවා මේ කෑල්ලක් තියෙනවා, මෙතනින් කේබල් එකක් තියෙනවා. මේ කේබල් එක කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන කික් එකට. මේ කික් එක ගහනකොට මෙතනින් කේබල් එක ඇදිලා මෙතන කේබල් එක මේ කෑල්ල ඉස්සුනහම වැල් එකෙන් කම්ප්‍රෙසර් එක රිලීස් කරලා එළියට ලබා දෙනවා. ඒකයි අපිට මේක කික් එක අතින් උනත් සරලව ගහන්න පුළුවන් තත්යකට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ half compressor එක හරහා තමයි compressor එක අඩු කරලා අපිට කික් එක smoothly ගහන්න අපිට හදලා දීලා තියෙන්නේ. XL 200R bicycle tank එක ගැන කතා කරනකොට ගොඩක් දේවල් අපිට තියෙනවා කතා කරන්න. tank එකේ හැඩය වලට පේන නැති මෙන්න මේ වගේ හැඩයක් තමයි එන්නේ. පොඩිත් නැහැ, ලොකුත් නැති සාමාන්‍ය normal size හැඩයක් තමයි tank එකේ අපිට ලබා දීලා තියෙන්නේ. යට ටික පොඩි වෙලා ඉස්සරහා මුදුන පොඩ්ඩක් උඩට ඉස්සිලා තමයි මේ ටැංකිය තියෙන්නේ. මේ ටැංකිය ලීටර් 9ක් සහිත ටැංක් එකක් තමයි මේකට එන්නේ. රිසර්ව් එක සාමාන්‍යයෙන් ලීටර් 2ක් වගේ මේකේ තියාගන්නවා. සාමාන්‍යයෙන් ලීටරයක් ගහලා අපිට කිලෝමීටර් 35ක් 38ක් වගේ දුරක් මේ බයිසිකලේ යන්න පුළුවන්. තව දෙයක් මම පෙන්නන්නම් කැමරාව ළඟට කරොත් ඔයාලට පේනවා ඇති. මෙතනින් බටයක් ඇවිල්ලා තියෙනවා. ගොඩක් අය අහනවා මේ බටේ මොකක්ද කියලා. ට්‍රේල් බයික් වල ගොඩක් බටයක් මෙතනින් දාලා තියෙනවා. මේ බටෙන් වෙන්නේ අපි යනකොට මෙතනින් හුලගක් ඇදලා එයා සිස්ටම් එකක් අපේ ටැංකිය ඇතුළට යවනවා. එයා සිස්ටම් එකක් අපේ ටැංකිය ඇතුළට මේ මූඩියේ මෙතන මේ බටේ සෙට් කරන තර මූඩියේ මෙන්න මේ හිලෙන් මෙන්න මේ සිදුරක් තියෙනවා අපිට මෙතන. එතනින් එයා එකක් ටැංක් එක ඇතුළට වෙනම යවනවා. යවුවහම මොකද වෙන්නේ? ටැංක් එකේ ඇතුලේ එයා එක ප්‍රෙෂර් වෙලා එයා එකත් එක්ක පෙට්‍රල් කරාමෙන් එළියට එනවා හොඳට. ඒ කියන්නේ පෙට්‍රල් ස්මූත් හොඳට එළියට එන්න තමයි ජපන්නු මේ තාක්ෂණය අපිට ලබා දීලා තියෙන්නේ. ස්පීඩ් එකක් සාමාන්‍යයෙන් බයිසිකල් එක ගොඩක් වටින දෙයක්. කොල්ලෝ ගොඩක් කැමති දෙයක් තමයි ස්පීඩ් එක කියන්නේ. 125 බයිසිකලයට වඩා 200 එක සාමාන්‍යයෙන් යම්තාක් දුරට කියන්නේ සෑහෙන දුරකට පිකප් එකක් තියෙනවා. ළඟ පිකප් එකක් නම් ගොඩක් තියෙනවා මේ බයිසිකලේ. ගොඩක් ළඟ පිකප් අපිට 5 දෙනෙක් වුණත් දාලා කන්දක් අදින එක මේ බයිසිකලේ ඊසි වැඩ. සාමාන්‍ය වේගය ගත්තොත් පැයට කිලෝමීටර් 110ත් 120ත් අතර මේ බයිසිකලේ වේගය අපිට රඳව ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් CT 100 එකකට කොහොමත් මේ බයිසිකලෙත් එක හැරෙන්නවත් බෑ. සාමාන්‍යයෙන් FZ බයික් එකක් එක්ක වුණත් කරට කර FZ 150ක් එක්ක වුණත් කරට කර යන්න පුළුවන් හැකියාවක් මේ බයික් එකේ තියෙනවා. ස්ටාර්ටින් ටයිප් එක ගත්තොත් මේ බයිසිකලේ සෙල්ෆ් ස්ටාර්ට් එන්නේ නැහැ. ස්විච් එකකින් ස්ටාර්ට් කරන ඔප්ෂන් එකක් අපිට ලබා දීලා නැහැ. ඒ කාලේ XL 200R එකට යතුර දාලා රන් ඔෆ් එක හරියට බලලා රන් ඔෆ් එක පල්ලටද කියලා බලලා මේ බයිසිකලේ කික් එකෙන් තමයි ස්ටාර්ට් එක වෙන්නේ. මම පෙන්නන්නම්. කික් එකෙන්
ස්ටාර්ටින් ටයිප් එකක් තමයි XL200 බයික් එකට ලබා දීලා තියෙන්නේ. weight එක ගත්තොත් තමයි සාමාන්‍යයෙන් මේ බයිසිකලේ බර ඇවිල්ලා කිලෝග්‍රෑම් 118ත් 120ත් අතර වෙනවා. මේ බයිසිකල දැන් චුට්ටක් බර වැඩි මම මොඩිෆිකේෂන් එක බයිසිකලේ බර චුට්ටක් වැඩි වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කෙට්ටු කොල්ලෙට්ටුනත් මේ බයිසිකලේ හැන්ඩල් කරන්න පුළුවන්. එහෙම මේ බර ලොකුවට ප්‍රශ්නයක් නැහැ. හයිට් එක ගත්තොත් එහෙම මම ඔයාලට නැගලා පෙන්නන්නම් ඔයාලට ඒක තේරෙයි. මෙන්න මේ වගේ හයිට් එකක් තමයි XL200 බයික් එකේ තියෙන්නේ. මට සාමාන්‍යයෙන් සම්පූර්ණම කකුල තියන්නත් බෑ. මට වඩා උස කෙනෙක්ට චුට්ටක් අපහසුයි මේ XL200 ට්‍රේල් වල කොහොමද කකුල පොඩ්ඩක් බිම තියාගන්න. මගේ උස ඇවිල්ලා සාමාන්‍යයෙන් 5යි 8ක් වගේ. එතකොට ඔයාලා හිතාගන්න උසත් එක්ක පොල්ලෙට්ට මේකට නගින්න පුළුවන් විදිය. මේ විදිහට තමයි තියෙන්නේ. කකුල බිමවත් ගෑවෙන්නේ නැහැ. මොකද තව දෙයක් මේකේ ෂොක් එක උඩටම හොඳයි. ඒ හින්දා ෂොක් එක පාත් වෙන්නේවත් නැහැ. බහින්න නැති හින්දා ෂොක් එක හොඳ ට්‍රේල් බයික් එකකට කොල්ලෙක් නැග්ගොත් මේ වගේ උසක් තමයි බලා ගන්න පුළුවන්. කලර්ස් එක ගත්තොත් XL200R මාදිලි දෙකකින් ආව කලර්ස් එක. එකක් තමයි white color එක. මම ෆොටෝ එකක් දාන්න. අනික black color එක. ඒක ඇවිල්ලා තියෙන්නේ මේ limited edition model එකට විතරයි. මේ බයිසිකලේ limited edition model එකේ කලර්ස් දෙකක් ආවා. එකක් මේ කළු පැහැති color එක. අනික් color එක තමයි සුදු පැහැති color එක. normal 200R එක red color එක තමයි ආවේ. This is a fake app. Please don't. වේග පද්ධතිය ගත්තොත් මේකේ වේග පද්ධතිය ගත්තොත් එහෙම XL200R බයිසිකලේ ගියර් 5ක වේග පද්ධතියක් තමයි එන්නේ. ගොඩක් ට්‍රේල් වල ගියර් 6යි. ගොඩක් අය හිතනවා මේකෙත් ගියර් 6ක් එනවා කියලා. නෑ. Honda සමාගම විසින් අපිට ලබා දීලා තියෙන්නේ වේග 5ක ගියර් පද්ධතියක් මේ බයිසිකලේ. මීටර පද්ධතිය ගත්තොත් එහෙම අපිට 120 වෙනකන් මීටර පද්ධතිය අපිට ලබා දීලා තියෙනවා. මේ මීටර පද්ධතිය තව ලබා දීලා තියෙනවා අපිට ස්පීඩ් ලයිට් එක. ඒ කියන්නේ වේගය 80 පැන්නාම අපිට මේ ස්පීඩ් ලයිට් එක ඉන්ඩිකේට් කරනවා. හයි බීම් හෙඩ් ලයිට් ඉන්ඩිකේට් එක අපිට ලබා දීලා තියෙනවා. නියුට්‍රල් ලයිට් එක ලබා දීලා තියෙනවා. දැනුත් අතුර දැම්මම අපිට නියුට්‍රල් ලයිට් එක පත් වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම සිග්නල් දැම්මම ටර්න් ලයිට් එකක් අපිට ඉන්ඩිකේට් කරනවා බලා ගන්න පුළුවන්. XL200R බයිසිකලේ ඉස්සරහා ටයර් එකේ ඉන්න සයිස් එක 21 රිම් සයිස් එක තමයි එන්නේ. ටයර් එක අපිට ඔරිජිනල් එන්නේ 275යි 21. මම නම් මේකට දාලා තියෙන්නේ 321 321 දාන්න පුළුවන් ඊසි කිසිම කේස් එකක් නැහැ. ටයර් සයිස් එක 321 දැම්මම 275ට වඩා චුට්ටක් පළල වැඩි. ඒ කියන්නේ ටයර් එක පොඩ්ඩක් පෙන්වුමට මහතට පේනවා. විශේෂයෙන් කියන්න ඕනේ මේ ස්පෙෂල් ලිමිටඩ් එඩිෂන් එකේ දීලා තියෙන්නේ ඉස්සරහා දිස් මොඩල් එක තමයි මේ බයිසිකලේට ආවේ. ඔයාලට පේන හරි ගොඩාක් ට්‍රේල් බයික් වල ඇවිල්ලා තියෙන්නේ ලයිනර් මොඩල් එක තමයි හබ් මොඩල් එක. මේකේ විශේෂයෙන් කියන්න ඕනේ ඩිස් ගෙඩියත් එක්කම ඩිස් එකක් ලබා දීලා තියෙනවා අපිට. බ්‍රේක් සිස්ටම් එක නම් තාම හොඳ මට්ටමක පවතිනවා XL200R එකේ. එතකොට ඉස්සරහා ස්පෝක් කූරු ගොඩක් ගන්න නැහැ. මම මේකට ස්පෝක් කූරු වෙනම හදලා තමයි දාලා තියෙන්නේ. ඒකයි ඔයාලට මේ සුදු යකට පාටි නිකල් පාටි දිලිසිලා බයිසිකලේ පේන්නේ. පසුපස ටයර් එක එන්නේ රිම් සයිස් එක 18 සයිස් එක. මේ ස්පෝක් කූරු මම අලුතෙන්ම අරන් දාලා තියෙන්නේ. ගොඩක් අය නෑ කිව්වට මේ 18 සයිස් ස්පෝක් කූරු කඩේ ගන්න තියෙනවා. සාමාන්‍ය රුපියල් 1300ක් වැනි මුදලක් තමයි වෙන්නේ. මට නම් ලොකු ගාණක් ගියේ නෑ ඒකට නම්. ටයර් සයිස් එක එන්නේ 410යි 18 ඔරිජිනල් සයිස් එක එන්නේ. අපි සාමාන්‍යයෙන් ලංකාවේ ගොල්ලෝ ගොඩක් 460 තමයි දාලා පදින්නේ. 460 තමයි සාමාන්‍යයෙන් මාත් රෙකමන්ඩ් කරන සයිස් එක. මේකට නම් මම දාලා තියෙන්නේ 510 18 ලොකු බැලුන් සයිස් ටයර් එකක් තමයි දාලා තියෙන්නේ. රෝඩ් කට්ට නම් ලොකුවට ප්‍රශ්නයක් නැහැ මේකට දාන්න. ඕෆ් රෝඩ් කට්ට අපි ලොකු ගෙඩි කට්ටක් දැම්මොත් සුයින්නාම් එකේ වදින්න තියෙන ප්‍රවණතාවය වැඩි. ගොඩාක් මාත් අපහසුතාවයට පත් වෙච්ච කාරණයක් තමයි මේ 510 18 බැලුන් සයිස් එකේ ලොකු ටයර් එක දාලා කට්ට පොඩ්ඩක් සුයින්නාම් එකේ වදින්න අරන් පැද ගන්න බැරි තත්ත්වයක් උදා වුණා. අන්තිමට කට්ට මෙතනින් මම කපලා තමයි හදලා කරලා දැම්මේ. ඒ හින්දා ඔයාලා චුට්ටක් සැලකිලිමත් වෙන්න 510 18 ටයර් එකක් පරණ ට්‍රේල් බයික් එකකට දානකොට. ආලෝකය ගැන ගත්තාම ආලෝකය අපිට ඇවිල්ලා Honda XL125S එකේ ඇවිල්ලා 6 volt ආවේ. හැබැයි එතනින් එහා ඔක්කොම බයිසිකල් 12 volt තමයි ආවේ. මේකෙත් ආලෝකය අපිට නිපදවලා දෙන්නේ කරන්ට් සයිස් එක volt 12 volt වලින්. එතකොට සාමාන්‍යයෙන් අපිට රාත්‍රී කාලයේ ගමනක් නිවනක් යන්න සෑහීමකටපත් වෙන්න පුළුවන් තරම් ආලෝකයක් තියෙනවා.
ඔයාලට මේ ලයිට් එකේ මේ ලෑම්ප් එක පොඩියට තියෙන ඔයාලා හිතයි ලයිට් එකේ ආලෝකය මදි කියලා. නමුත් මේක ලෑම්ප් එක පොඩි වුණාට මේකේ හොඳ ආලෝකයක් නිපද වෙනවා. මම ඔයාලට ලයිට් එක දාලම පෙන්නන්න. එතකොට සිග්නල් ලයිට් නම් මම මේකට තාම දාලා නැහැ. සිග්නල් ලයිට් මං ගාව තියෙනවා. මං ඒ ඔක්කොම දාන්න ඉදිරියේ දාන්න සැලසුම් කරලා තියෙන්නේ. මේකට මං තාම සිග්නල් ලයිට් හයි කරේ නැත්තේ. මේ පොඩි වැඩ ටිකක් තිබ්බා. ඉතින් ඒ ටික කරලා මට සිග්නල් ලයිට් දාන්න කාලේ මදි වුණා. පිටිපස්සට මම ෆෙන්ඩර් එකට ලයිට් එකක් තාම දාලා නැහැ. සිග්නල් ලයිට් ඒවා මම මුකුත් දැම්මේ නැහැ. මේක මම ෆිට කරලා ඉක්මනින්ම ඔයාලා ඉල්ලපු ඉන්න තමයි මේ වීඩියෝ එක මම ඉක්මනින් අරන් ආපු ඉන්න තමයි ඒ ලයිට් ටික දාන්න බැරි වුණේ. ආවේනික ලෙඩ තමයි ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. ලෙඩ ගත්තොත් XL200 එකේ විශේෂයෙන් වෙන ලෙඩක් තමයි චේන් පොඩි ස්පොකට් සයිස් එකේ චේන් එක පොඩි ස්පොකට් එක සෙට් වෙන තැන ග්‍රූ එක ගොඩක් යනවා. ග්‍රූ එක රවුම් වෙනවා. එතකොට ස්පොකට් එක නිකන් කරගෙනවා. බයිසිකලේ දුවන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් මේකට තව එන ආවේනික ලෙඩක් තමයි පිස්ටන් එක බෝර් එක සීස් වෙනවා. බෝර් එක සීස් වෙනවා කියන්නේ අපි හරියට ජපන් පිස්ටන් එකක් නොදා normal Chinese piston දාලා පැද්දොත් තමයි ගොඩක් අපිට ඒක බලා ගන්න පුළුවන්. මේ ජපන් piston එකක් දාලා සාමාන්‍යයෙන් normal bore එක පදන් වෙනකන් අපි slow එකේ ගියොත් එහෙම ලොකු ලෙඩක් නම් එන්නේ නැහැ. තව ගොඩක් කාරණයක් තමයි මේ trail bike වල ගොඩක් XL වල තියෙන scene එක තමයි head එක පොඩ්ඩක් සද්ද ගන්නවා. head එක සද්ද ගන්නවා කියන්නේ අවුරුදු 20ක් තියන් මේ bicycle දැන් පරණයි. පරණ වෙන්න rocker arm එතකොට කෑම් බුස් එතකොට ගොඩක් දේවල් ඒ වගේ මේ හෙඩ් එකේ ගෙවෙනවා වෑල් ගෙවෙනවා. ඉතින් ඒ වගේ හින්දා තමයි මේ හෙඩ් එක පොඩ්ඩක් සද්ද එන්න ගන්නෙ. ඔයා බයිසිකලයක් ගන්නවා නම් පොඩ්ඩක් හෙඩ් එකේ සද්ද ගැන සැලකිලිමත් වෙලා පොඩ්ඩක් මේ බයිසිකලේ එන්ජින් එකේ සවුන්ඩ් එක පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. XL200R බයිසිකලයක් ගන්න එකේ වාසි තමයි මේ බයිසිකලේ අනිත් බයිසිකල් වගේ නෙමෙයි. සාමාන්‍ය ඉන්දියන් බයිසිකලයක් පදිනවලා ට්‍රේල් බයික් එකක් පදින එකේ වාසිය තමයි මේකේ ලොකු තාක්ෂණයක් තියෙනවා, බැලන්ස් එකක් තියෙනවා, කල්පවතිනවා මේ බයිසිකල් ගොඩාක් කාලයක් අපිට යූස් කරන්න පුළුවන් තත්ත්වයක තමයි මේ XL200R බයිසිකල් තියෙන්නේ. අතීතයේ XL200R බයිසිකල් භාවිතා කරලා තියෙන්නේ ඕෆ් රෝඩ් කටයුතු වල වගේම රෝඩ් කටයුතු වලටත් මේ බයිසිකලේ ගොඩක් භාවිතා කරලා තියෙනවා. ඒ කාලේ ජපානයෙන් මේ බයිසිකල් රීකන්ඩිෂන් තමයි ඉම්පෝට් කරලා තියෙන්නේ ලංකාවට. ඉතින් ඒ කාලේ යටියට ගොඩක් සල්ලි තියෙන දැන් නම් වයසයි අංකල්ලා කොල්ලෝ කාලේ තමයි මේ බයිසිකල් ගන්න ඇත්තේ. ඉතින් මේ බයිසිකල් ඒ දවස්වල 30 කෑලි වගේ තියෙන්නේ නැති ගොඩක් අය මේ බයිසිකල් රෝඩ් වලට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා යන්න. මොකද ඒ කාලේ ඉන්දියන් බයිසිකල් තිබ්බේ නැහැ ලංකාවේ. ජපන් බයිසිකල් තමයි රන් උනේ. බයිසිකලේ මීටර පද්ධතිය ඇවිල්ලා ස්ක්වාලයිට් මීටර පද්ධතිය තමයි එන්නේ මේ බයිසිකලේට. ඒ කියන්නේ මීටර පද්ධතිය 4 තමයි එන්නේ. මේ බයිසිකලේ ස්පෙෂල් කියන්න ඕනේ රන් ඔෆ් ස්විච් එකක් තියෙනවා. අපිට ස්ටාර්ට් එක ඔෆ් ගන්න යතුරෙන් විතරක් නෙමෙයි. මෙන්න මේ රන් ඔෆ් ස්විච් එකේ මෙන්න මෙතන රන් ඔෆ් ස්විච් එකේනොත් අපිට ස්ටාර්ට් එක ඔෆ් කරන්න පුළුවන්. ඉස්සරහා ස්පෝක් කූරු දාලා මොඩිෆිකේෂන් එකට අපි මම දාලා තියෙන්නේ ඉස්සරහා ස්පෝක් කූරු වෙනම හදලා දාලා තියෙනවා. මේ ස්ටිකර් සිට් එකම මගේ ඩිසයින් එක මේකට ගැලපෙනවා කියලා හිතන විදිහට තමයි මම මේ ස්ටිකර් සෙට් එකම ඩිසයින් කරලා තියෙන්නේ. කෑන් ගහලා නැහැ මම මොඩිෆිකේෂන් කෑන් මොඩිෆයි කරලා නැහැ. ඔරිජිනල් කෑන් තමයි මේ බයිසිකලේට මම යොදාගෙන තියෙන්නේ. ෆුල් පේන්ට් එක කරලා බයිසිකලේ මේ තත්ත්වෙට අරගෙන තියෙන්නේ. XL200R එකේ ප්‍රයිස් එක හැමෝම මෙච්චරලා පුණා බලා හිටියේ මේ බයිසිකල් කොහොමද මිල ගණන් යන්නේ කියලා. ට්‍රේල් බයික් ඉතිහාසයේ ගත්තොත් ට්‍රේල් බයික් ගොඩාක් දැන් පරණ නිසා අතීතයේ ඒ කියන්නේ 2019ට කලින් මිල සාමාන්‍යයෙන් ලක්ෂයට 1.50ට අඩුයි. දැන් අපිට ජපන් බයිසිකල් අලුත් ගොඩක් ගණන් නිසා මේ ට්‍රේල් බයික් අපි අපේ කොල්ල ගොඩක් දැන් කරලියේ මේ බයිසිකල් හදාගෙන පදිනවා. ඒ නිසා මේවට වටිනාකමක් නැවත ඇවිල්ලා තියෙනවා. මේවට බඩු ගොඩක් දැන් පාර්ට්ස් අපිට උඩට ඇදී පාර්ට්ස් ගොඩක් බයිසිකල් ගලවපුවෙන් කඩපු වගේ. එතකොට කොළඹ ගියොත් අපිට පාර්ට්ස් ගන්න පුළුවන්. ඒවැ පාර්ට්ස් උත් සාමාන්‍යයෙන් කොල්ල එකතු කරගෙන දැන් පදින නිසා මේ බයිසිකල් සාමාන්‍යයෙන් වටිනාකමකට ඇවිල්ලා තියෙනවා. කොහොම කරත් මේ බයිසිකල් සාමාන්‍යයෙන් වටිනාකමක් තියෙනවා. මිල කරන්න බැරි වටිනාකමක්. සාමාන්‍යයෙන් මේ XL200R බයිසිකලයක් ලක්ෂ 3.50ත් 4.5 මාරත් අතර
මිලකට යනවා. නම්බරේ බලලා ජපන් බයිසිකල් ගන්න බෑ. කන්ඩිෂන් එකයි එන්ජින් එකයි මේක බයිසිකලේ හොඳ තත්ත්වයේ තියනවා නම් টොප් කන්ඩිෂන් තියනවා නම් සාමාන්‍යයෙන් ලක්ෂ 4ක් 3.50ක් වගේ මිලකට යනවා. අද අරගෙන ආවේ XL 200R බයිසිකලයක්. මේකේ මම ඔයාලට කියන්න ඕන ගොඩාක් දේවල් මම කිව්වා. ගොඩක් දිගට වීඩියෝ එක අදින්නේ නැහැ. ඔයාලට මම කෙටියෙන් ඒ හැමදේම මම කියලා දුන්නා කියලා මම හිතනවා. මම දන්න දේවල් දන්න විදියට ඔයාලට කියා දුන්නා. YouTube channel එක මගේ subscribe කරලා තියාගන්න. ඉස්සරහටත් trail bike ගැන all trail bike ශ්‍රී ලංකා YouTube channel එකෙන් ගොඩක් දේවල් මම අරන් එනවා. FB එක follow කරන්න මගේ TikTok page එක තියෙනවා all trail bike ශ්‍රී ලංකා. එහෙනම් සුබ දවසක්. ආයේ වීඩියෝ එකකින් හම්බෙමු.